අද මං ඔයාලට මුලින්ම කූඹියන්ගේ තනකොළ පැත්තේ කතාව ගෙන. ඔන්න එකමත් එක රටක ලස්සන දවසක ඉර පායලා තියෙද්දි අපේ තනකොළ පෙත්ත ඔයාලට බලා ගන්න පුළුවන් ෆුල් චිල් එකේ සින්දුවක් කියාගෙන සෝභා සෞන්දර්යය විඳගෙන ඉන්නවා. ඒත් එකම අනිත් පැත්තේ ඉන්නවා අපේ කූඹිරැල. කූඹිරැල එහෙම නැහැ. එයාලා කඩි මුඩිය කාර්ය බවල අරිම බිසි එයාලා කෑම එකතු කරා. මොකද එයාලා දන්නවා ඉස්සරහට වැස්ස කාලේ එනවා කියලා. ඔන්න එක පාටම වැස්ස කාලේ පටන් ගත්තා. ඉතින් කූඹියෝ ටික නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එයාලා පායන කාලේ හොඳට කෑම එකතු කරගෙන එයාලගේ ගුල් වලට ගිහිල්ලා තියාගත්තා. ඔයාලා බලාගෙන කූඹියෝ ටික හරිම ජිල් එකේ දැන් කාලා බිලා සතුටින් ඉන්නවා. ඒත් අපේ තනකොළ පෙත්ත අනේ පව් මොනා කරනවද දන්නේ නැහනේ. පොඩ්ඩක් බලමු. අඩේ තනකොළ පෙත්තත් හොඳට කාලා බීලා ඉන්නවනේ. මේ තනකොළ පෙත්ත අර කලින් කතා හිටිය තනකොළ පෙත්ත නෙමෙයි. මෙයාලා next generation තනකොළ පෙත්ති. මං හිතන්නේ ෂුවර් එකට මෙයා finance with crypto guy YouTube channel එක බලන්න ඇති. හොඳයි අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලට ගොඩාක් වැදගත් finance පාඩමක් අරගෙන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලයි ගෙදරට ආවේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ගොඩක් කතා කරන්නේ අපේ financial freedom එක ඇති කරගන්නේ කොහොමද කියලා. මම දන්නවා ඔයාලා ගොඩ දෙන්නට දැන් ඔය කරන job එක එපා වෙලානේ තියෙන්නේ. ඉතින් අපිට ඒ ජොබ් එකෙන් හම්බෙන පඩියම වෙන කොහෙන් හරි හම්බෙනවා නම් මාසෙට අපිට ජොබ් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. රයිට්? ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරමු ඔයාට ඔය ජොබ් එකෙන් අයින් වෙන්න. එහෙම නැත්නම් සරලවම කිව්වොත් එහෙම ඔයාට ජොබ් එකෙන් හම්බෙන පඩියම ගන්න ඔයාට කීයක් හොයාගන්න ඕනද? නැත්නම් මේකට අපි සරලව කියනවා ෆයිනෑන්ස් වල ෆයර් නම්බර් එක කියලා. ඒ ෆයර් නම්බර් එක හොයාගන්නේ කොහොමද? ඊට පස්සේ ඒකට අපි ළඟා වෙන්නේ කොහොමද? ඒකට තියෙන උපක්‍රම මොනවාද කියලා මේ විඩියෙන් කතා කරමු. 1990 දී පොතක් ලියනවා. ඒ පොතේ නම තමයි Your Money or Your Life. ඉතින් මේ පොත ලියන්නේ විකි රොබින් සහ ජෝ ඩොබින්ගස්. ඉතින් මම අර කලින් කිව්වා FIRE කියන concept එක ලෝකෙට එන්නේ මෙන්න මේ පොතේ. FIRE කියන එකේ තේරුම තමයි Finance Independence Retire Early කියන එක. හරිද? ඉතින් මම අර කලින් කිව්වා ජෝ ඩොබින්ගස් එයාගේ අවුරුදු 30ක වෙද්දී එයාගේ finance freedom එක අත් කරගන්නවා. ඊට පස්සේ තමයි මේ පොත ලියන්නේ. ඉතින් මේ ජෝ ඩොමින්ගස් කියලා කියන්නේ වෝල් ස්ට්‍රීට් එකේ ගොඩක් හොඳ රැකියාවක් කරපු හොඳ සැලරි එකක් හම්බෙන රැකියාවක් කරපු කෙනෙක්. මෙයා ෆයිනෑන්ස් ආ ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධ රැකියාවක් තමයි කරේ. ඉතින් මෙයාට හිටියෙත් ගොඩක් හොඳ සල්ලිකාර යාළුවෝ. හැබැයි මෙයා සල්ලි ගැන ගොඩක් ගැඹුරෙන් අධ්‍යයනය කරලා මෙයා දෙයක් ඉගෙන ගත්තා. ඒක ගොඩාක් වැදගත් දෙයක්. ඔයාලගේ ජීවිතේටත් මේක ගොඩක් වැදගත්. ඒ තමයි මෙයා දැක්කා මෙයාගේ යාළුවෝ ගත්තොත් එහෙම ඔක්කොම සැපපාසු හොඳ ලක්ෂරි ලයිෆ් ගත කරන කට්ටිය ලස්සන ලොකු ගෙවල් ලොකු කාර් මේ හැමදේම තියෙනවා. ඉතින් මේ හැමදේම තියෙන ඉඳලා මෙයාට දැන් සැලරි එක හම්බෙච්ච හැටි මොකද කරන්නේ? ඔහේ හිතන්නේ නැතුව ඉදන් කළා දානවා. ඇයි දැන් ලොකු පඩියක් හම්බෙනවනේ. එතකොට හැමදාම පඩිය හම්බෙනවා කියලා දන්නවා. ඒකින්ද හම්බෙච්ච හැටි වියදම් කරලා දානවා. හැබැයි එක මාසෙක හරි පඩියක් නැති වුණ හැටි මොකද? ස්ට්‍රෙස්. හරිද? මේක තේරුම් යනවා ජෝ ඩොබින්ගස්ට. ඉතින් මෙයාට තේරුණා මේක උගුලක්. හරිද? අර මං කලින් කිව්ව විදිහට මිනිස්සුන්ට සල්ලි එද්දි ඔහේ ගාණක් නැහැ ඔහේ වියදම් කළා දානවා. අන්තිමේට එක පඩියක් හරි නැති වෙච්ච හැටිය ස්ට්‍රෙස් මොනවද කරන්න කියලා හිතා ගන්න බෑ. ඉතින් ඇත්තටම ජෝ ඩොබින්ගස්ට නිකන් ලොකුවට නිකන් සෝබන දාලා එහෙම ලයිෆ් එකක් එයාට ඕන උන්නේ නැහැ. එයාට ඕන උනේ කොහොමද නිදහසේ ජීවත් වෙන්න. හරිද? ඒ නිදහසේ ජීවත් වෙන්න එයා බැලුවා හරි මේකෙන් මට මෙන්න මේ විදිහ ගාණක් මාසෙට එනවනම් මට කිසි ප්‍රශ්නයක් නැතුව මගේ ඉදිරි කාලෙම ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒක නිසා එයා මුල් අවදි එයාගේ අවුරුදු 20 ගණන් වල ඉඳන්ම කොහොම හරි සල්ලි ඉතිරි කරලා ඒ දේවල් ඉන්වෙස්ට් කරලා අවුරුදු 31 වෙද්දී එයාට අවශ්‍ය මුදල් ප්‍රමාණය එකතු කරගෙන ඒ ඔක්කොම ඉන්වෙස්ට් කරා. අවුරුදු 31කින් පස්සේ එයා කිසිම ජොබ් එකක් ජීවිතේට කරේ නැහැ. එයාට එන අර ඉන්වෙස්ට් කරපු සල්ලි වලින් එන ඉන්කම් එකෙන් එයා දිගටම ජීවත් වුණා. සමහරක් විට මොනවා හරි කරන්න නැති ගෙදරට වෙලා Netflix බලන්න නැති මොනවා හරි කරන්න නැති. ඊට පස්සේ අවුරුදු 31කින් පස්සේ මෙයා කවදාවත් ජොබ් එකක් කරලා නැහැ. රයිට්. එතකොට දැන් කොහොමද අපි මේ ෆයර් නම්බර් එක හොයාගන්නේ? හරි. ෆයර් නම්බර්ස් එක විදිහේ තියෙනවා. normal ෆයර් නම්බර් කියලා තියෙනවා. lean ෆයර් නම්බර් කියලා තියෙනවා. fat ෆයර් නම්බර් කියලා තියෙනවා. මම අද මේ වීඩියෝ එකේ lean ෆයර් නම්බර් ගැන විතරක් කතා කරනවා. ඊළඟ වීඩියෝස් වල කතා කරමු. හරිද? රයිට්. lean ෆයර් නම්බර් එක කියලා කියන්නේ අපේ මාසික ආදායම තියෙනවානේ. ඒ මාසික ආදායම නැත්නම් අපට මාසිකට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් තියෙනවානේ. ඒක 12න් වැඩි කරපුවම අපිට අවුරුද්දටම අවශ්‍ය මොකද්ද මුදල් ප්‍රමාණය එනවා. ඒක 20න් වැඩි කරන්න. ඒක 20න් වැඩි කරපුවම තමයි ඔයාගේ lean ෆයර් නම්බර් එක හම්බෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විශේෂයෙන් කිව්වොත් එහෙනම් දැන් මට මාසෙට රුපියල් 50000ක් කොහොම කියලා තිබුණා. එතකොට මාසෙට රුපියල් 50000යි අවුරුද්දට බලන්න ඒක 12න් වැඩි කරනවා ලක්ෂ 6යි. එතකොට ලක්ෂ 6 වැඩි කරනවා 20න්
20න් වැඩි කරපුවාම සාමාන්‍යයෙන් කියන රුපියල් කෝටි 1.2ක් වගේ වෙනවා. ඉතින් මට මාසෙට රුපියල් 50000ක වියදමක් නම් තියෙන්නේ. මගේ ෆයර් නම්බර් එක තමයි රුපියල් කෝටි 1.2. ඉතින් මං ගාව දැනටවත් මගේ බැංක් account එකේ රුපියල් කෝටි 1.2ක් තියෙනවා නම් මට ඒ ජොබ් එක කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඉන්කම් එක මට රුපියල් කෝටි 1.2කින් ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ලේසියම කිව්වොත් අපිට මට ඕන නම් ෆික්ස් ඩිපොසිට් එකක් දැම්ම නම් කෝටි 1.2 අනිවාර්යයෙන්ම රුපියල් 50000ට වැඩි ගාණක් මට ඉබේම එනවා. රයිට්. ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ඉතින් කොහොමද අපි ඔය ටාගට් එකට යන්නේ රුපියල් කෝටි 1.2ක් හරි වාගේ ඒ මොකද රිටයර්මන්ට් වෙන්න අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය අපි කොහොමද හොයාගන්නේ? හරිද? රයිට්. ඕකටත් පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒකත් මේ ෆයිනෑන්ස් කන්සෙප්ට් යොදාගෙන අපිට මෙන්න මේ විදිහේ ප්ලෑන් එකක් හදා ගන්න පුළුවන්. හරිද? දැන් ඉතින් මම ඔයාලට අර මම හදාගත්ත නිකන් එක්සැම්පල් වගේ ප්ලෑන් දෙකක් විතර පෙන්නනවා. ඒ විදිහට ඔයත් try කරන්න ඔයාගේ monthly salary එක දාලා එකකින් ඔයාට invest කරන්න පුළුවන් ගාන දාලා මෙන්න මේ විදිහ එකක් හදා ගන්න පුළුවන්ද කියලා ඔයාලා try එකක් දෙන්න. right. මුලින්ම දෙයක් කියන්න ඕනේ ඒ තමයි ඔයාලා සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලලා ඊට ප්‍රශ්න අහන්න. මොකද සමහර කට්ටිය වීඩියෝ එකේ තියෙන දේවල්ම ආය අහනවා. හරිද? ඒක නිසා සම්පූර්ණයෙන්ම බලලා මේක ඔලුවට දාන්න. හරිද? right. දැන් අපි මේ දාන්න යන්නේ අපේ retirement plan එක හදා ගන්න විදිහ අපිට හම්බෙන ගානේ. හරිද? දැන් ඔයාලා එනවා දැඩි තීරණයකට ආයෙ වැඩ කරන්නේ නැහැ. තව අවුරුදු 12කින් කොහොම හරි කරලා රිටයර් වෙනවා කියලා දැඩි අරමුණකට ඇවිල්ලා මෙන්න මේ plan එකක් ඔයා දැන් හදා ගන්න විදිය තමයි බලාගන්නේ. හරිද? right. අපි හිතමු දැන් ඔයාට වයස අවුරුදු 20යි. හරිද? ඔයා රිටයර් වෙනවා කියලා හිතා ගන්නවා අවුරුදු 32 දී. ආයි ස්ථිරයි 32කින් පස්සේ වැඩ කරන්නේ නැහැ. හරිද? right. ඊට පස්සේ අපි හිතමු දැනට ඔයාට මාසෙට රුපියල් 50000ක විතර වියදමක් යනවා. කාලා බීලා ඇඳලා ඉන්න සාමාන්‍ය රුපියල් 50000ක විතර වියදමක් ඔයාට යනවා කියලා අපි හිතමුකෝ. හරිද? එතකොට තව අවුරුදු 12කින් අනිවාර්යෙන් මේ වැඩි වෙනවනේ මේ ජීවන වියදම වැඩි වෙනවා, උද්දමනය වැඩි වෙනවා. ඕක හින්දා අපි හිතමු තව අවුරුදු 12කින් ඔයාට මාසෙට රුපියල් 1,50,000ක්. හරිද? මෙතන 1,80,000 වැරදිලා ටයිප් කරලා තියෙනවා. ඔයා 1,50,000ක් වගේ ගාණක් යනවා කියලා අපි හිතමු. හරිද? right. right. දැන් අපේ ටාගට් එක තමයි කොහොම හරි තව අවුරුදු 12කින් මාසෙට රුපියල් 1,80,000ක් හොයාගන්න. හරි. ඒ ටාගට් එකට යන ප්ලෑන් එක තමයි මේක. හරිද? right. මේකෙදී ඔයා මුලින්ම කරන්න ඕන දෙයක් ඒ තමයි ඔයා රුපියල් ලක්ෂයක් කොහෙන් හරි කියලා හොයා ගන්න වෙනවා. හරිද? මේ රුපියල් ලක්ෂේ කොයා අම්මෙන් තාත්තෙන් හරි ඉල්ලගෙන නැත්නම් ඔයා ඉතිරි කරපු සල්ලි මොනවා හරි තියෙනවා නම් මේ රුපියල් ලක්ෂේ ඔයාට මේකට ගන්න වෙනවා. හරිද? හැබැයි ලෝන් එකක් බෑ. හරි ලෝන් බෑ. කොහොම හරි ඔයා ඉතිරි කරගත්ත යම්කිසි මේ රුපියල් ලක්ෂයක් තියෙනවා. ඊට පස්සේ ඔයාට සිද්ධ වෙනවා මාසෙට රුපියල් 12500ක් වගේ ගාණක් ඉන්වෙස්ට් කරන්න. ඒක මාසෙට අවුරුද්දට 15%ක රිටර්න් එකක් දෙන තැනක තමයි අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ. හරිද? මේක ගැන මම කලින් වීඩියෝස් ගොඩක් කතා කරලා තිනවා. ඒ වීඩියෝ බලන්න නැත්නම් බලන්න. එතකොට ඒ වගේ මම කියනවා අපිට දැනට තියෙන ගොඩක් විශ්වාස කරන්න හැමෝම විශ්වාස කරන ඔප්ෂන් එක තමයි ගෝල්ඩ්. හරිද? ගෝල්ඩ් වලට වඩා හොඳ තව ඕන තරම් ඔප්ෂන් තියෙනවා. අපි හිතමු ගෝල්ඩ් වල අපි මේක ඉන්වෙස්ට් කරනවා කියලා. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් අපෝ රුපියල් 12500ක් කියන්නේ ලොකු ගාණක් මාසෙට ඉච්චර ගාණක් ඉන්වෙස්ට් කරන්න බෑ කියලා. හරිද? ඒකට තියෙන උත්තරේ තමයි දැන් ඔයාගේ අවුරුදු 20ත් අවුරුදු 30ත් අතර කියන්නේ පරිම තරුණ ජවයේ තියෙන කාලේ. හරිද? මේ කාලේ ඔයාලට රෙස්පොන්සිබිලිටි මුකුත් නැහැ අරවා කරන්න මේවා කරන්න. එහෙම කිසිම දෙයක් නැහැනේ. ඈ දරුමල්ලු බලන්න ගොඩ දෙනෙට්ට නැහැ. හරිද? එතකොට ඔයා උපරිම මේ දවස්වල වැඩ කරලා ඔයාගේ තරුණ ජවයේ උපරිම ප්‍රයෝජන මේ දවස්වල ගන්න ඕනේ. කොහොම හරි කරලා රුපියල් 12500ක් වගේ ගාණක් මාසෙට. හරිද? ඉතිරි කරගන්න try එකක් දෙන්න ඕනේ. හරිද? දැන් මාසික රුපියල් 50000ක salary එකක් හම්බෙන කෙනෙක්ට මේක එච්චර ගාණක් නැහැ කියලා තමයි මම ගාණක් නැහැ නෙමෙයි පොඩි මේකක් තියෙනවා. නමුත් ඔයා try කරොත් ඔයා මේ discipline එක හදාගත්තොත් ඔයා කොහොම හරි මේක කරනවා. හරිද? හැමදේම එහෙම තමයි. හරි ලේසියෙන් මේ බුස් ගාලා ඉන්නේ නැහැ. ඔයා කොහොම හරි කරලා ඒකට යම්කිසි කැපකිරීමක් කරලා තමයි මේ තත්ත්වයට යන්න ඕනේ. අවුරුදු 30න් රිටයර් වෙනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙමෙයි. අනිවාර්යයෙන්ම මේක අමාරු වැඩක්. හරිද? right. මේක තමයි plan එක. හරිද? ඊට පස්සේ මේක තව චූටි වැඩක් කරන්න ඕනේ. ඒ තමයි ඔයාට සිද්ධ වෙනවා මේක හැම අවුරුද්දෙම 112කින් වැඩි කරන්න ඔයා මේ ඉන්වෙස්ට් කරන amount. හරිද? දැන් මේ අවුරුද්දේ රුපියල් 12500 නයි. ඊළඟ අවුරුද්දේ ඔයා රුපියල් 13700ක් විතර මාසෙට දාන්න ඕන. හරිද? දැන් ඒක කොහොමත් කරන්න පුළුවන්. මේකට හේතුව තමයි දැන් අපි දන්නවනේ දැන් ඔයාට මේ අවුරුද්දේ පඩිය රුපියල් 50000යි නම් අනිවාර්යයෙන්ම අවුරුද්දට යම්කිසි ප්‍රමාණයක් වැඩි වෙනවනේ. එහෙම නැතුව දැන් මේ අවුරුද්දේත් 50000යි තව අවුරුදු 10කිනුත් ඔයාට රුපියල් 50000 න පඩි ඒ ජොබ් එක කරලා ඇති වැඩක් නැහැ නේ. කොහොමත් ඔයාලා ජීවත් වෙන්නේ නැහැ එහෙනම්. හරිද? අනේකින්ද තමයි 112ක තව ප්‍රමාණයක් ඔයා වැඩි කරගෙන යන්න ඕනේ මේ plan එක අනුව කරනවා නම්. හරිද? right.
මම අර කලින් කිව්ව විදිහට ඔයා හරියටම අවුරුදු 12 ඒ විදිහටම මේක කම්ප්ලීට් කරගෙන ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රුපියල් මිලියන 8.9ක් ඔයාට හොයාගන්න පුළුවන්. අපි හිතමු ආසන්න වශයෙන් රුපියල් මිලියන 9ක් ඔයාට හොයාගන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම අපිට මේ රුපියල් මිලියන 9න් අර අපි කියන රුපියල් 1,80,000 මාසෙට රුපියල් 1,80,000 අපිට හොයාගන්න පුළුවන්ද කියන එක. රයිට්. ඒකෙදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඇත්තටම අපිට රුපියල් මිලියන 9න් රුපියල් 1,80,000ක් මාසෙට එන්න නම් අඩුම තරමේ 125ක 126කවත් රිටර්න් එකක් හම්බෙන තැනක අපිට ඉන්වෙස්ට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නවා ප්‍රැක්ටිකලි සාමාන්‍යයෙන් 125 126 කියන්නේ ලොකු ගාණ ලොකු ප්‍රතිශතයක්. ඒක ටිකක් අමාරු ප්‍රතිශතයක් ප්‍රැක්ටිකලි අපිට මොනවද ඉන්වෙස්ට් කරලා රිටර්න් එක ගන්න තියෙන අමාරු ප්‍රතිශතයක්. එතකොට අපි ඒකට මොකද කරන්නේ? ඇත්තටම මේ කියන විදිහට අපිට අවුරුදු 12න් ඒතකොට රිටයර් වෙන්න බැරි වෙයි. ඇත්තටම බැලුවොත් ගයිස් අවුරුදු 12කින් අපිට මේ ටාගට් එකට එතකොට යන්න ටිකක් අමාරුයි. එතකොට මේකෙදි ඔයා කරන්න ඕනේ එකම දේ තමයි මේ කිසිම දෙයක් ඔයා වෙනස් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයා ඉන්වෙස්ට් කරන කාලය තව අවුරුදු 5කින් ඔයාට වැඩි කරන්න වෙනවා. එතකොට ඔයාට අවුරුදු 37 දී තමයි ඇත්තටම රිටයර් වෙන්න පුළුවන් වෙන්නේ. ඔකට ඒකට හේතුව තමයි තව අවුරුදු 5ක් ඔයා ඒ විදිහටම ඒ දේ කරගෙන ගියොත් ඔයාට රුපියල් කෝටි 2.4ක් වගේ ගාණක් හොයාගන්න පුළුවන්. හරිද? කෝටි 2කින් අර ටාගට් එක ඊසිලි ඔයාට ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔයා කෝටි 2.4ක් ඔයාගේ බැංක් account එකේ තියෙනවා කියලා කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් රුපියල් 1,81,393ක් වගේ ගාණක් ඔයාට මාසෙට ගන්න පුළුවන්. හරිද? රයිට්. ඉතින් මේක තමයි අපිට ඔයාගේ ඒ ටාගට් එකට යන්න තියෙන පහසුම ක්‍රමයේ විදිහට මම දකින්නේ. නැත්තම් ඉතින් ඔයාට සිද්ධ වෙනවා එක්කෝ ඔයාගේ ලම්සම amount එක කියන්නේ අර අපි ඉස්සල්ලාම දාන amount එක තියෙන්නේ. ඒක වැඩි කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙනවා මොකද්ද අර percentage එක annually අපි දාන percentage එක වැඩි කරන්න වෙනවා. ඒ වගේ මොකක් හරි ක්‍රමයක් ඇරෙන්න මේක ඒ දේවල් කරලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලේසිම ක්‍රමය තමයි අවුරුදු 5ක් එක දිගට කරගෙන යන්නේ. හරිද? ඉතින් මේ දේවල් ඔයාලා calculate කරගන්න Play Store එකේ වගේම කොහෙද online තියෙනවා SIP calculators. මේ calculators අරගෙන ඔයාට හරියන විදිහේ plan එකක් හදාගන්න. හරිද? ඔයාගේ හම්බෙන පඩිය බලන්න. ඊට පඩියට ඔයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ගාන, ඉතිරි කරන්න පුළුවන් ගාන, මාසෙට කොච්චරද දාන්න පුළුවන්. මේ දේවල් ටික බලලා ඒක දාලා මේ calculator එකකින් හදලා බලන්න. එතකොට ඔයාට හරි plan එකක් හදාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාට රිටයර් වෙන්න ඕන කාලෙත් එක බලලා ඔයා ඒකට අනුව වැඩ කරන්න. right. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එක comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ විදිහේ වීඩියෝස් ඔයාට වැඩිපුර අරන් එන්න මට මොකද්ද පොඩි මොටිවේට් වෙන්නේ ඔයා දාන like comment අනුව. ඉතින් අනිවාර්යයෙන්ම like එක comment එකක් දාන්න අමතක කරන්න එපා. right. මම මේ විදියම තව plan එකක් ඔයාලට පෙන්නනවා. ඔයා බලන්න මේකෙදි කොච්චර දේවල් වෙනස් වෙනවද කියලා මම කලින් කිව්ව plan එකට වඩා. හරිද? right. ඔයාලා හිතන්න දැන් ඔයාගේ වයස අවුරුදු 20යි. ඔයා රිටයර් වෙන්න හිතාගෙන ඉන්නේ අවුරුදු 40. ඒ කියන්නේ අවුරුදු 20ක් ඔයා මේ විදිහට ඉන්වෙස්ට් කරගෙන යනවා. හරිද? මේකෙත් අර කලින් විදිහමයි ඔයාගේ මාසික වියදම රුපියල් 50000යි ඔයාට රුපියල් 1,80,000ක් තමයි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මාස රුපියල් 1,80,000ක් එන්න ඕනේ. ඒකද අවුරුදු 40 දී. හරි. ඒකට හරියන plan එක තමයි මේ දැන් ඔයාලට කියන්න යන්නේ. හොඳයි. මේකෙදිත් අපි මුලින්ම රුපියල් ලක්ෂයක් තමයි මේ විදිහට අපි ලම්සම් amount එක විදිහට රුපියල් ලක්ෂයක් දානවා. හැබැයි මේකෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් monthly SIP එක කියන්නේ අපි මාසෙට දාන්න ඕනේ රුපියල් 6,000ක් වගේ ප්‍රමාණයක්. හරිද? ඒ වගේම රිටර්න් එකත් ඒ ගානමයි annual increase එකත් ඒ ගානමයි. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුදු 20කින් ඔයාලට හම් වෙනවා රුපියල් මිලියන 21ක්. ඒ කියන්නේ කෝටි 2.2ක් වගේ ප්‍රමාණයක් ඔයාලට හම් වෙනවා මේ විදියට රුපියල් 6,000ක් දාලා ඒක ඔයා කන්ටිනියු කරගෙන ගියොත් අවුරුදු 20ක්. ඉතින් ඔයාලට මේක තේරෙනවා ඇති මේකෙදි ඇත්තටම බලපාන්නේ අපි දාන amount එක නෙමෙයි. හරිද? ඊට වඩා බලපාන්නේ අපි මේක කරන් යන කාලේ. හරිද? දැන් අපි කලින් එකේ රුපියල් 12500ක් දාලා අවුරුදු කීයද? අවුරුදු 17ක් කරගෙන ගියානේ. 12500 ගානේ දාලා අවුරුදු 17ක් කරගෙන ගිහිල්ලත් අපිට කෝටි 2.4ක් වගේ හම්බුණා. නමුත් ඔයා මේක රුපියල් 6000ක් දාගෙන අවුරුදු 20ක් දිගටම කරගෙන ගියොත් ඔයාට ඒ ආසන්නම ප්‍රමාණයක් එනවා. හරිද? එතකොට මේකෙදි ඇත්තම කතාව තමයි මේක අපි දිගටම කරගෙන ගියොත් තමයි. ඒ කියන්නේ අපේ කාලය අනුව තමයි දාන amount එකට වඩා ඔයා මේක කරගෙන යන කාලය අනුව තමයි ඔයාට මේකෙදි return එක වැඩිපුර ලැබෙන්නේ. හරිද? right. අන්න ඕක තමයි investment වල තියෙන magic එක.
රයිට් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හොඳයි මෙන්න මේ දේවල් ටික තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න තියෙන්නේ. හරිද? ඉතින් මම මේ මොන දේ කිව්වත් ඔයාලා මේ දේවල් කරද්දි ඔයාලගේ ඕන් රිසර්ච් එක කරලා මම මේ කියන දේවල් ඇත්තද කියලා බලලා හැමදේම චෙක් කරලා අනිවාර්යයෙන්ම කරන්න. හරිද? දැන් මම මේ කියපු ගණන් හදලා බැලුවා අපි ඔක්කොම නිකන් ප්ලෑන් ගැහුවා සමහරක් වෙලාවට ඉතින් අපි මේ කියන විදියටම නොවෙන්නත් පුළුවන් සමහරක් විට අපි දැන් මේ 115 රිටර්න් එක බලාපොරොත්තු වුණාට ඊට වඩා අඩු වෙන්න පුළුවන් සමහරවිට 120 30 ගිහලා ඒක වැඩි වෙන්න පුළුවන් ඒ කොහොම වුණත් ඔයා හිතන්නකෝ කෝටි දෙකක් කෙසේ වෙතත් කෝටි එකමාරක් කෝටියක් විතර ඔයා එකතු කරගත්තා කියලා තව අවුරුදු 12ක් 15ක් යද්දි අඩුම තරමේ ඔයාට එකකින් බිස්නස් එකක් හරි පටන් ගන්න පුළුවන් ඉතින් මේ විදියට රිස්ක් එක අඩුවෙන් ඔයාට ආයෝජනය කරන්න පුළුවන් කීයද ඒ ප්‍රමාණය අවුලක් නෑ. ඇත්තටම මුල් කලින් ඉඳන් ඔයාට මේක පටන් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේ දේ තමයි මට ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ওই ටික තමයි කතා කරන්නේ. තවත් මේ වගේ ෆයිනෑන්ස් පාඩමකින් ආයෙ හම්බ වෙමු. අද එහෙනම් ගෙලෙන්න සුබ දවසක්.